Cooking ඉන්නේ දැන් නිකන් මෙතන මේ. අද vlog එක අරගෙන එන්නේ අපි යනවා අපේ මොඩ අක්කිව බලන්න. අම්මයි මායි අප්පච්චි මල්ලි. නෑ මල්ලි නෙවෙයි මල්ලිව ගෙදර දාලා ආවේ රියදුරු මහත්තයා සහ අප්පච්චි අම්මයි මායි තමයි යන්නේ. මල්ලි වැඩ වගේකට ගෙදර නතර වුණා. මේ ඉන්නේ අපේ රියදුරු මහත්තයා මේ ඉන්නේ අපේ අප්පච්චි. නම් මගේ දිහාම කියලා ඊට පස්සේ මේ මාලක් තමයි ඕකෙන් දැනගත්තා. ඒක සුචියක් තමයි අම්මා හරියට රන්න තිබ්බා හැබැයි. ආදාන හැංගුවා කියලා. කියලා ඇහුණා. වැඩේ මීටර රුපියල් නිසා ආයා. පයන්න දාන්න කිව්වේ. අය. කියා ඔකත් නෑනේ. කයන්නත් තියෙද්දි. ट्यूब लाइट पूरा वेली කියලා දෙන්නේ ඊරිට මට දෙන්න ලියන්න ආම වැඩි ලැබෙන්නේ මේක තියාගන්න බය වෙන්න එපා අත ගන්න එපා උඩට මම කවන්න නෑ ඕනේ කොහොමද ආවලක මල්ලි ආවල ගාන ෆොටෝ ගන්න නෙමෙයි වීඩියෝ දාලා තියෙන තාත්තේ ඉහිරු සිතවිලි මාගේ එකිනෙක හමුනා ගෙත්තම් කළා ඔයරු දසනකි මාගේ හදවත සිතම් කළා දෙකේ දුරු දාලා නැද්ද? බල්ලෙක් දැක දුක හිතිලා එයා යනවා මේකට අපේ මල්ලිට සුදු මල්ලි ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ සුදු මල්ලි කොක්ක බරයිද ඔන්න යාර तहे तुम के में आदरे निवेदवा के महासागरे सित पावे दिने मानित्रनि रात्रि नगुना रही मानसे संगरुवे हात्रा नैमल पवा दया सा तुरुसलुनु पिनिसला कुसुमग्नुरा सुसुमग्लिहा අතුලෙතන් පන්දලා බෝඩි මේ උයන්න නැතුව බොරුවට පපඩම් බඳිනවයි පොල් ගානයි බොරු කරන්න එපා බොරු කරන්න එපා මම අපේ අම්මලාට කියලා දෙන්න ඔයාලට බෝඩි මේ මම වැඩ කරන්න ඕනේ නැහැ වැඩකාරියෙක් මම තියාගෙන ඒක තමයිනේ අපේ කොල්ල තරම් ආවේ අපි ඌරෙක් කියලා දඩයන් කරේ නැහැ නේද නීල දසහා තොඩවන්නම් වලලු හඬට මම මත් දෙන්නම් දැන් අපි මේ අලි ඉන්න දුෂ්කර මාර්ගයේ යන තමයි පොඩි උන් දෙන්නක ඉස්සරහට වෙලා හොදට බොරු කිය යනවා
හරි ලොකු උන්නේ. හරි මේ ලොකු උන්නේ බෑලා එනකො වයින් මෙතනින්. ගෙහෙම් මෙහෙන් මේ අවුරුද්දක් වුණාට පස්සේ නේ ලොකු ඒ. අනේ. උණක කව 10 කියන සයිස් එකට හරි දෙන්න. ඒ ඔයාගේ අක්කා. දෙක මේකයි. ඒ ඔයාගේ අක්කා. ඉරට්ට වගේ ඉඳගෙන. අනේ මේ මන්න මේ ඔයාලා ඌරු සයිස් උනා කියලා අපි මොනව කරන්නද? පින තියෙන්නේ. පින අනේ එහෙම පින. සාමාන්‍ය ඈක්කි. ඈ? ඔයාලා ඩිෆෙක්ටර් අරන් දුන්නා මේ පාර ඔයාලා එක ගේමක්. ගේමක් නෑ ඌ වෙන්නේ ඇත්ත. නෑ. ගේමක් ඇත්තෙම නෑ. ඉස්සර පාලම මම බෝඩි මේ ඉඳලා නිදහසේ ඉන්න කියලා ගෙදර ආවා. අනේ මේ පෙරේද ඉඳලා කෝල් කර කර එන්නේ කීයද නංගි රැයට කන්න නම් දවල්ට කන්න වැව් මාළු ටික හදලා තියෙන වැව් මාළුගේ මෙච්චරක්වත් නෑ වැව් මාළු එත්තියා කතා කරාම කිව්වේ වැව් මාළුමයි තියෙන්නේ. වැව් මාළු මගෙන් කෝල් කරලා දවල්ට කන්න දෙන්න රැයට කන්න දෙන්න ඉක්මනට කියන්න මේ මාළු ගන්න යන්න ඕනේ කියලා. අන්තිමට නෑ. එහෙ අපේ ජයවර්ධනපුරේ රතු පාටයිනේ. කිචි පැක. අපේ පොඩි යශා බලන්නේ අපි නාන්න යන්නේ. මේ දෙවෙනි දවසේ මට උදේ ඉඳලා වීඩියෝ කරන්න බැරි වුණා. මේ වැඩකාරකමට මේ මෙහෙ වැඩ දෙන්න හැල්ලා. මේ ආපු දවසේ ඉඳන් මේ ළම තමයි අපිට කන්න බොන්න ඔක්කොම දුන්නේ. ඉව්වෙත් මම ඉව්වේ නෑ. රෙදි හොදන්නයි බලන් පිටුම් හොදන්නයි ගෑස් කරන්නයි තමයි මෙයාව අරගෙන තියෙන්නේ. උයලා දුන්නේ මම උයලා කෑම එක රසයි කියලා කාලා දෙන්න කියන උයලා දුන්නා. මොන බොරුවක්ද? මොන බොරුවක්ද? මට සිරි මාළු එක. ඇයි? මූ මේ කැල කරලා. දැන් මොකද ඩොක්කෝට ගන්න? ඔව්. මාළු කන්න නැතුව ඉන්න ඕනද? කන්න ඕනේ මාළු ඔලු. මගේ ඔළුව කාලා මාළු ඔලු. දීලා කර යන පාරද? ඔලු ඔව් ඔව්. මෙහෙර දාන්න ඕනේ කිය. නෑ ඊට දාන්න ඕනේ නෑ. මගේම ට්‍රැක් අවුට් මල්ලි කෙනෙක් වාහනේ ඩ්‍රයිව් කරන්න. එහෙම වෙන්න විදිහක් නැහැ අපි අපේ ගෙදර වැඩ කරන කොල්ලා. අපේ මල්ලි නෙමෙයි. නෑනේ කාන්නේ. ඔයාට නෙමෙයි සුදු මාමික. අපි දැන් කිලෝමීටර් 40ක් ආවන්න. ඈ පොඩේ තව කිලෝමීටර් දෙකයි එතකොට 60ක් වෙනවා. එතකොට ආනේ 40කට ඇත්තට 50ක් වෙනවා. මේ බහිනවා ඉතින්. යහයි එහෙමම ගෙදර කාලා අපියා. හොඳට වරින අපි කෑමත් අරගෙන ආවේ කම්මන්නේ. අපේ අම්මට නම් ප්‍රශ්නයක් ඇත්තම නෑ මම වහිනවා කියද්දි නයි වහින් මොකද මේ විතරද වහින්නේ කියලා ඇහුවා. මේ දැන් අම්ම වැස්සම නානවලු. නාලා කනවලු. මාළු ටික වැව් මාළු ටික හින්දලා දැක්කේ අරන් ආවේ. මේ මාළුව බීනන්නද අපි හැවට දාමු. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දෝවිලේ සරණා සෙවනල්ල වෙන්න ප්‍රේමේ දාහය නිවනා සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දෝවිලේ සරණා සෙවනල්ල වෙන්න ප්‍රේමේ දාහය නිවනා.
තව ඉවසන්න සිතට සීමා සැබෑවේද මා පතන ආදරයසයා වැටහේ තුමාගේ මේ ආදරේ හිමිවේතවාගේ මහසාගරේ සිත පවේ නුබෙනේත්‍රා නිදිනෑ මානේත්‍ර මේ රාත්‍රී මෙවුනාරැහි නිරුප්‍රේමී මනසේමා සඳරුව අත්‍රා නයිමල් පවා නයිදයසා තුරුසලුණු පිණිමල් සලා කුසුමක් නුරා සුසුමක් ලිහා අත පතුලෙ තැම්පන් වෙලා ලංවෙන්න ආවේ පපුවට තැනීලා මම දන්නේ ඒරියා එක අපේ ගම අවා මොකද්ද කියන්නේ අපේ ගම ඒක බේගාවිල්ල අපේ රට සද්ද දාන්න එපා කියන්න. ලුවේ ඉඳලා දෙන්නේ ගේම. සද්ද දාන්න එපා කියන්න. හරි බයිඩෝ අපි මෙහෙම කරමු මෙහෙම ෂේප් බයිඩ් නැතුව අපි ගේම අදිමු සද්ද දාන්න එන්න එපා කියන්න. අපි පොඩි මේ වාචික ගේමකට යම් මල්ලි සීන් එක දාන්න ඕනේ සද්ද දාන්න. මට තියෙනවා මට තමයි. පොලක දැක්ක ගමන් අක්කේ කිව්වනේ මල්ලි ටිකක් මතුරුලා ගහමු කියලා. නත් බයයි අප්පා. ඔන්නවා මතුරුලා ගහයිත් දන්නේ. මේ අපේ දෙවෙනි දවස තුන්වෙනි දවස යන්නේ මෙයාවත් එක්කරගෙනමයි අපි යන්නේ. මැඩම් අයිලයින් එක ගන්නවා. එතකොට අපිට කතා කරන්න බෑ ඇත්තටම. හිතේ හැටියට වැව් මාළුත් කාලා දැන් අපි ගෙදර යන්නේ. ගෙදර කියන්නේ බෝඩිමේට යන්නේ. ගෙදරට යනවා බෝඩිමේ. බෝඩිමේ ඉඳලා අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. අපි යනවා මයංගනේ තියෙන ලොකුම බුක් ෂොප් එක බලන්න. ඒ බුක් ෂොප් එකේ අයිතිකාරයා වෙන්න හිටපු කෙනා එහා පැත්තේ ඉන්නවට දැන් එයා නෙමෙයි අයිතිකාරයා. වත්මන් අයිතිකාරයෝ ඉන්නවා සාලේ සහ අනාගත අයිතිකාරයෝ ඉන්නවා එළියේ. අපි ඒකත් බලාගෙනම යමු. තමයි අයිති වෙන්න තිබ්බේ පවුයි. මල්ලිගේ මොළුණා. මල්ලිගේ මොළුණා. දැන් බෑග් ටිෂු වනම්ම නම් ගන්න බෑ මේකේ. ගන්න යන්න. අප්පච්චිගේ කඩේ උනාට සල්ලි දීලා ගන්න වෙන තියෙන එක. 550යි. සල්ලි කාරයන් ඉතින් ආයි. කඩේ අප්පච්චිගේ උනා මට ගන්නත් බෑ. සුරන් ගිල්ල මිදෙන්න දෙන්න. මිදිලා නැහැ. අච්චර හොඳට අවුව නැති වෙලාවක හෙවන උදේම එන්නත් තිබ්බා ඊයේ හවසෙන් නෑ ඊයේ උදේම එන්නත් තිබ්බා ඊයේ හවසෙන් එන්නත් තිබ්බා. කිසි නෝමනාවක් නැතුව මේ ගෙදර යන වෙලාවේ සරබර බලන්න ඕනේ. මට ඕනේ වුණේ නැහැ. ඔයගේ අම්මට ඕනේ වුණේ. මට ඕනේ වුණේ නැහැ. අපේ අම්මට ඕනේ වුණේ. ඕනේ නෑ දැන් අවුව යනවා බලන්න. මන්න කිසි නෝමනාවක්
ඔන්න මෙහෙම දෙවියන්කා දැක්කද අපේ ටිකේ කම්ෆර්ට් සෝන් එක උන්ට කඩාගත්ත ගමන් එයා හරිම පුරුදුයි. ඒක කියලා මාව බොරුවට මුරුන් ගත තියෙනවා. මම දැන් තව ෆොටෝස් වීඩියෝස් ටිකක් ගන්නවා. ඒවයි මම දන්නවා මුරුන් ගත තිබ්බද නරඹනවා කියලා. එහෙමද? මොනවද ඔර බලනවා? හරි. දෙන්නට තියෙනවා වැඩක් මොකක් හරි. අතර මගදී අපේ වාහනේ කැඩුනා. අපි මෙහාට එනකම වාහනේ හොඳට තිබ්බා. මෙහෙන් යනකොට තමයි මොකක් හරි එකක් වැඩි වුණා වාහනේ. නිකන් බොරුවරනේ බ්ලොග් එකට සතුටෙන් ඔය කතා කරන්න එපා. දුකින් ඉන්න දැන් නිකන් මෙතන මේ. ඔව් දැන් ටික්කර කලේ මල්ලි අඬුවත් එක්ක. පහබිරිය කොලයක්වත් හෙව්වා මං කඳුළු පිහදන්නේ. පහබිරිය කොලයක් හවුනේ. ආරේ අම්මයි අප්පච්චි. පවන් ගන්න එන්ජින් එක නෙවෙන්නේ. විලා රංගපාන්නේ. අනේ මේ වාහනේ විතර කැඩිලා තියෙන්නේ. කරුණාකරලා අතපය කඩා ගන්න එපා. මේක අරගෙන දෙන්න දෙපැත්තේ. මේ අපේ අම්මට හොඳටම ප්‍රශ්න. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නයක්ද අම්මා? අන්නෝ පූස් පෙටියගේ තාත්තයි පූස් පෙටිය. පූස් පෙටිය. කාර් එක යනකොට පස්සේ අපි බස් එක්ක නැංගා. මොකද මේ දුර කාර් එක කැඩිලා අපි බස් එකේ ආවනේ. බස් එකේ ඇවිල්ලා බස් එක තේබුණ තැනින් නැතර ගියා. තේබුණ තැනින් නැතර කරාට පස්සේ දැන් අප්පච්චිට කතා කරාම ළඟයි කියලා කිව්වා. හොඳ කඩයක් තියෙනවා ලස්සන මංගුවක් එක්ක. මේතර හරි සීතලයි. ඉතින් අපි එතරම්ට යමු කිව්වා. මේ බස් එකේ නැගෙන යන් කියලා. ඒකට ආවා. නුවරට වෙන දොරක් ආවා අපි බස් එකේ. නේද ආයේ ඔන්න අපේ අක්කිට දැන් තමයි මතක් වුණේ එයාපෝට්ස් එක ගෙදර දාලා ඇවිල්ලා කියලා. නුවරටම ආවට පස්සේ ඊට පෙරවරුමට පාවට පස්සේ අය අක්කි ගෙදර යන්නේ මාස එකමාරක් ගෙදර පස්සේ. මගේ එයාපෝට්ස් එක ගන්න දෙන්නේ. අප්පච්චි ගේට ගිහලා අපි බෑවරාමේ බ්ලොක් එකේ ඉන්නේ. මගේ නියම ටික ලස්සනට තියෙනවා. අපේ සෙගිටි ටික වඩා ලස්සනට තියෙනවා. අනේ බ්ලොක් එක ඕනේ හොඳටම ට්‍රැප්. දාලා බලන්න. සඳහා සොයනෙමි මාහැර නොයාසේ තරුසේමා කුළුඳුල් අරලිය මල් තිබුණා කඳුලින් පරවී නොවසේමා පැය දෙකක් විතර පොඩ්ඩේ ඉඳලා ෆයිනල් එක බස් එකෙන් කොළඹට ගිහිල්ලා යනකොට අපිට මිදියේ දන්නේ නැහැ අපි. කමන්න අපි ගෙදර අපේ ගෙදර තියෙනවා. මොඩි මේ ලස්සන දෙයක් තියෙනවා වගේ කරා. අපි දෙන්න නැහැ. අපේ ගෙදර යනගම නවතින භවනේ කියලාමා ඉනවා නම් යලි කවදාවත් නෑ